ඉතින් යාළුවනේ ඔයාලා ගෙදරදීම ඔයාලගේ ටීවී එක හදාගන්නවා නම් ඒ කියන්නේ CRT ටීවී එකක් ඔයාලම ගෙදර චෙක් කරගන්නවා නම් ටීවී එකේ බෝඩ් එක ගැලවි ගමන් මෙන්න මේ කරුණු ටික බලන්න ඔයාට මල්ටිමීටරයක් හෝ නැතුව ඉතා පහසුවෙන් ගොඩ දා ගැනීමට හැකි වෙයි මෙන්න මේ විදිහට ඔයා චෙක් කරගත්තොත්. මුලින්ම ඔයා බෝඩ් එක ගලවලා ගත්තට පස්සේ මේ ටීවී එකේ තියෙන බෝඩ් එක මෙහෙම අපි ගලවලා ගත්තයින් පස්සේ බලන්න ඉස්සල්ලාම මෙන්න මේ කැප්ස් ටික මේ තියෙන කැප්ස් ටික බලන්න පොඩ්ඩක් මේවා ඉදිමිලා තියෙන්න පුළුවන් මේ යට ඉදිමිලා පින් එක කැඩිලා තියෙන්න පුළුවන් බෝඩ් එක අතර සම්බන්ධ නැති වෙලා තියෙන්න පුළුවන් අන්න ඒ වගේ මේ තියෙන ප්‍රධාන කැප් ටික අනිවාර්යයෙන්ම පරීක්ෂා කිරීමකට ලක් කරගන්න ඔයාගේ ඇස් මට්ටමින් මොකද මේ බෝඩ් එකක් ගත්තට පස්සේ අපිට පේනවා ගොඩක්ම කැප්පේ වගේ ඩැමේජ් වෙච්ච තැන් අපිට පිටතින් ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට හොයාගන්න බැරි වුණොත් මල්ටිමීටරේ භාවිතා කරන්න වෙනවා. ඉතින් යාළුවනේ මල්ටිමීටරේ භාවිතා කරන්න නම් අපි වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද දෝෂය හොයාගන්න කියලා. ඉතින් ඔයාටත් මේ වීඩියෝ නරඹන්න පුළුවන්. නරඹලා ඔයාගේ ගෙදර ගෘහ විදුලි උපකරණ ඔයාටම රිපෙයාර් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං අද මේ කෙටි වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි පරිපතේ උඩින් බලලා ඒ කියන්නේ අපේ සර්කිට් බෝඩ් එක අපිට ඇස් මට්ටමින් බලලා පරීක්ෂාව පහසුවෙන් කරගන්න මල්ටිමීටරේ භාවිතා කරන්නට කලින් මෙන්න මේ කැප්ස් තියෙන ඒවා රෙසිස්ටර් පිපිරිලා ගිහිල්ලාද එහෙම නැත්නම් කන්ඩෙන්සර් මේ කැප්ස් කන්ඩෙන්සර් ඉදිමිලා වගේ තියෙනවද උඩට අන්න ඒවා පරීක්ෂා කරගන්න. එතකොට ඔයාට පහසුවෙන්ම මල්ටිමීටරේ භාවිතා කරන්නට කලින් ලෙඩේ හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා. අද වීඩියෝ එකක් කරන්න බෑ පොඩ්ඩක් කාර්යබහුල නිසා තමයි මේ පොඩි වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියන ඉල්ලීමත් කරමින් ගිහිල්ලා එන්නම් සියලු දෙනාට සුබ දවසක්.